වෙළඳපොළ ජය ගන්න පුළුවන් වෙන්නේ උපතින්ම එන සහජ දක්ෂතා තියන අයට විතරද? නැත්නම් ඒක ඕනෑම කෙනෙක්ට උගන්වන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන් දෙයක්ද? මේ විග්‍රහය පුංචි මුදලක් අතිවිශාල ධනයක් බවට පත් කරපු ඒ වගේන ඔය ප්‍රශ්නෙට සදහටම උත්තරයක් දීපු පුරාවෘත්තයක් ගණයි. මේ ගාණ දිහා මොහොතක් බලන්න. ඩොලර් 1600ක්. ඒක ඇත්තටම ඕනෑම කෙනෙක්ට වගේ පටන් ගන්න පුරුවන් ගාණක් නේද? හැබැයි රිචඩ් ඩෙනිස් කියන පුද්ගලයා මේ මුදල අදින වටිනාකමෙන් ඩොලර් බිලියන 1.2ක් දක්වා වර්ධනය කරගන්නවා. මේක නිකන් දක්ෂකමක් නෙමෙයි. මේක තමයි වෙළඳපොළ ඉතිහාසයේ තිබුණු ලොකුම ඔට්ටු වලින් එකක්. මේ මුළු පුරාවෘත්තයම පටන් ගන්නේ හොඳම යාළුවෝ දෙන්නෙක් අතර ඇතිවුණු මූලික වාදයකින්. විලියම් එක්හාර්ට් කිව්වා නෑ සුපිරි ට්‍රේඩර්ලා කියන්නේ කලාකාරයෝ වගේ. එයාලා උපදිනවා මිසක් හදන්න බෑ කියලා. හැබැයි රිචඩ් ඩෙනිස් ඒකට තදින්ම විරුද්ධ වුණා. එයා විශ්වාස කළා මට හරියටම හරි සිස්ටම් එකක් දුන්නොත් මට ඕනෑම කෙනෙක්ව සාර්ථක ට්‍රේඩර් කෙනෙක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඩෙනිස් තීරණය කළා යාගේ කතාව ඔප්පු කරන්න ඒත් වචන වලින් නෙමෙයි. Tamanගෙම සල්ලි අවදානමේ දාලා. මෙන්න මෙතනින් තමයි ටර්ටල් ට්‍රේඩර්ස් එහෙමත් නැත්නම් කැස්බෑ විලියම්දන්ගේ පුරාවෘත්තය පටන් ගන්නෙ. යා සූදානම් වුණේ මේ වාදය එකපාරක් සහ සදාහටම විසඳන්නයි. ඉතින් 1983 දී යාලා පත්තරේ දැම්මීමක් දැම්මා. අපි ට්‍රේඩර්ලා පුහුණු කරනවා කියලා. කිසිම පළපුරුද්දක් ඕන නැහැ. තෝරගත්ත අයට ලැබුණේ සති දෙකක තදබල පුහුණුවක් විතරයි. ඊට පස්සේ ඩෙනිස් තමන්ගේ මිලියන ගානක සල්ලි යාට දීලා කිව්වා වෙන කිසිම දෙයක් කරන්න එපා මේ නීති ටික විතරක් පාවිච්චි කරන්න කියලා. අවුරුදු 5කට පස්සේ ප්‍රතිඵලය මේ ආධුනික කණ්ඩායම ඩොලර් මිලියන 175කටත් වඩා ලාභයක් හොයලා තිබුණා. ඩෙනිස් යාගේ කතාව ඔප්පු කරලා ඉවරයි. ඉතින් කවුද මේ ට්‍රේඩර්ලා? වෝල් ස්ට්‍රීට් එකේ ලොකුද? කොහෙත්ම නැහැ. ඒ අය අතර හිටියා සංගීතඥයෙක්, ආරක්ෂක නිලධාරියෙක්, වෘත්තීය බ්ලැක් ජැක් ප්ලේයර් කෙනෙක්, ඒ වගේ මූල්‍ය වෙළඳපොළ ගැන කිසිව දෙයක් නොදැනෙන් හිටපු සාමාන්‍ය මිනිස්සු. මේකෙන් ඔප්පු වුණේ එකම එක දෙයයි. වැදගත් වෙන්නේ පසුබිම නෙවෙයි නීති අනුගමනය කිරීමේ විනයයි. ඩෙනිස්ගේ ප්‍රසිද්ධ කියමනකින් මේ අදහස තවත් හොඳටම පැහැදිලි වෙනවා. එයා කිව්වේ නීති ටික අනුගමනය කරන්න පුළුවන් නම් වඳුරේකට උනත් සාර්ථකව ට්‍රේඩ් කරන්න උගන්වන්න පුළුවන් කියලයි. එයාගේ තර්කය හරිම සරලයි. වඳුරේකට බය, කෑදරකම වගේ අපි හැමෝටම තියෙන හැඟීම් නෑ. ඉතින් ඒ නිසා එයාට පුළුවන් කිසිම පැකිලීමකින් තොරව සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න. හරි දැන් අපි කැස්බෑවන්ගේ කතාවෙන් එයාලා පාවිච්චි කරපු සිස්ටම් එකේ ඇතුළටම යමු. මේ බිලියන ගාණක් පිටිපස්සේ තිබුණු නීති හෙලිදරව් කරන කොටස තමයි මේ. පුදුමම දේ තමයි ඒක කොච්චර සරලද කියන එක. ඉතින් මොකද්ද මේ බිලියන ගාණක රහස? ඒක තමයි බ්‍රේක්අවුට් කියන සංකල්පය. ගොඩක් අය හිතන්නේ මිල අඩුම තැනදී අරගෙන වැඩිම තැනදී විකුණන්න ඕන කියලානේ. ඩෙනිස් ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහුවා. යා බැලුවේ මිලක් මෑතකදී ගිය ඉහෙළම ගානත් පහු කරගෙන තවත් උඩට යනකොට ඒක ගන්න. මොකද ඒක තමයි අලුත් ට්‍රෙන්ඩ් එකක ආරම්භය කියලා යා දැක්ක සංඥාව. ඔහු කැස්බෑවන්ට යාන්ත්‍රික සිස්ටම් දෙකක් දුන්නා. එකක් කෙටි කාලින, ඒ කියන්නේ වේගවත් මාකට් චලනයන් අල්ලගන්න, අනිත් එක දිගු කාලින. ජීවිතේම වෙනස් කරන දැවැන්ත ට්‍රෙන්ඩ්ස් අල්ලගන්න. බලන්න මේ නීති කොච්චර සරලද කියලා. මිල දවස් 20ක ඉහළගේ පහු කළොත් ගන්න, දවස් 10ක පහළගේට වැටුනොත් විකුණන්න. මෙතන අනාවැකී කීමක් නැහැ, තියෙන්නේ ප්‍රතිචාර දැක්වීමක් විතරයි. මෙතනදී තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේක. ඩෙනිස්ගේ දක්ෂකම තිබුණේ රහස් සූත්‍රයකවත් සංකීර්ණ ක්‍රමයකවත් නෙවෙයි. ඒක තිබුණේ මේ සරල නීති අනුකම්පා විරහිත විනයකින් යුතුව දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමේ ස්ථාවරත්වය තුලයි. දැන් අපි මොකද්ද කළේ කියන තැනින් ඇයි ඒක සාර්ථක වුණේ කියන තැනට යමු. මේ යාන්ත්‍රික නීති පිටිපස්සේ තිබුණු මූලික මූලධර්ම පහ ගැන තමයි දැන් කතා කරන්නේ. මේ සිස්ටම් එකේ ගණිතය ටිකක් අමුතුයි. සාමාන්‍ය බුද්ධියට පටහැනයි. හිතන්නකෝ බේස්බෝල් ක්‍රීඩකයෙක් වගේ. එයා 10 පාරකින් 6 පාරක්ම අවුට් වෙනවා. ඒත් අනිත් 4 පාරම හෝම් රන් ගහනවා. අවසානයේදී තරඟය දිනවන්නේ එයා. කැස්බෑ ක්‍රමයත් ඒ වගේ. කරන ට්‍රේඩ් වලින් බහුතරයක් පොඩි පාඩු වලින් ඉවර වෙන්න පුළුවන්. හැම දිනන ට්‍රේඩ් වලින් ලැබෙන ලාභය අතිවිශාල නිසා ඒ හැම පාඩුවක්ම පියවලා ලොකු ලාභයක් ඉතිරි කරනවා. මේ තමයි කැස්බෑවන්ගේ දර්ශනය. 1. වෙළඳපොළ ගැන අනාවැකී කියන්න යන්න එපා. ඒ වෙනුවට වෙළඳපොළ යන දිහාවට යන්න. 2. ලොකුම සතුරා වෙළඳපොළ නෙවෙයි තමන්ගේම හැඟීම්. ඉතින් සිස්ටම් එක අකුරටම පිළිපදින්න. 3. වැරදුනොත් ඉක්මනට සහ පොඩියට පරදින්න. පාඩු ඉක්මනින් කපා හරින්න. 4. මතක තියාගන්න එක ලොකු දිනුමකින් පොඩි පරාජයන් ගොඩක් පියවන්න පුළුවන්. 5.
එකම දෙයකට කොටු වෙන්න එපා. ට්‍රෙන්ඩ්ස් ඕනෑම තැනක හැදෙන්න පුළුවන්. හරි. අද දැන් 1980 ගණන් වලින් ඉඳන් අදට එමු. තාක්ෂණය නිසා මේ මූලධර්ම ඉස්සරටත් වඩා ලේසියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙනවා. බලමු කොහොමද කැස්බෑක් සිස්ටම් එක ස්වයංක්‍රීයව යොදාගන්නේ කියලා. ඉතින් අද කෙනෙක් මේක කරන්නේ කොහොමද? හිතන්න ඩොන්චියන් channel කියන්නේ ප්‍රස්ථාරයක දවස් 55ක් ඇතුළත මිලගිය ඉහළම සහ පහළම සීමාවන් පෙන්වන ඉරි දෙකක් කියලා. මිල ඒ උඩ ඉර පහු කරගෙන ගියොත් අන්න ඒක තමයි කැස්බෑවන්ගේ මිලදී ගැනීමේ සංඥාව. ඊට පස්සේ EMA එක ඒ කියන්නේ මෑතකාලීන සාමාන්‍ය මිල පාවිච්චි කරලා ට්‍රෙන්ඩ් එක ඉවර වෙනකල් ඉන්නවා. මිල ඒ සාමාන්‍යත වඩා පහළට වැටුනම තමයි විකුණන්නේ. තාක්ෂණය නිසා මේ සරල නීති ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරන්න පුරුවන්. කැස්බෑවන්ට මේ හැම දෙයක්ම අතින් කරන්න සිද්ධ වුණා. හැංගීම් එක්ක සටන් කරමින් විනය රැකගන්න එයාලට ලොකු මානසික ශක්තියක් ඕන වුණා. හැබැයි අද තාක්ෂණය අපිට උදව් කරනවා. ගණනය කිරීම ශනිකයි. ට්‍රේඩ්ස් ස්වයංක්‍රීයවම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩෙනිස් බලාපොරොත්තු වුණේ පරම විනය තාක්ෂණය හරහා ළඟා කරගන්න එක ඉස්සරට වඩා ගොඩක් පහසු වෙලා. ඉතින් අවසාන වශයෙන් මේ මුළු විග්‍රහයම එක මූලික ප්‍රශ්නයකට කැටි වෙනවා. සාර්ථකත්වයේ රඳා පවතින්නේ වෙළඳපොළ ගැන අනාවැකී කීම මතද? එහෙමත් නැත්නම් ඒක නිහඬව අනුගමනය කිරීම මතද? කැස්බෑවන්ගේ කතාව අපිට ඒ ගැන ආයමත් සැරයක් හිතන්න පොළඹවනවා.